කියන්නේ අර ආරෝණ වෘත්තාකාර ආස්තරය අර 2r ධන 3 වන වෘත්තාකාර ආස්තරයකින් කපා ඉවත් කළ විට ඉතිරි වන ආස්තර කොටසේ වර්ගඵලය 27.5 වර්ග සෙන්ටිමීටර් කියලා කියනවා. r මගින් r වර්ගය ධන 4r ඍණ 6 සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ තෘප්ත වන බව පෙන්වා ඒ විසඳීමෙන් r අගය පළමු දශම ස්ථානයට සොයන්න කියලා කියනවා. ඊට ස්කේන වරන් නැති මූල 10 අගය 3.1 ලෙස ගන්න 5 අගය 3.1 ලෙස සලකා කුඩා ආස්තරයේ පරිධිය හොයන්නත් කියලා කියනවා. හරි. අර ආරණ වෘත්තාකාර ආස්තරය හරිද? මේ තියෙන අර ආරණ වෘත්තාකාර ආස්තරය. මේක හරිද? මේකේ අර 2යි ගන්න. 2යි r නෙමෙයි r ධන 2යි r ධන 3. හරි. මේ අර ආරණ වෘත්තාකාර ආස්තරය. ඊට පස්සේ ඉතිරි වෙන කොටස දැන් මේ කෑල්ල කපලා අයින් කරනවලු මේ 2r ධන 3 කියන වෘත්තාකාර අරයක් තියෙන වෘත්තාකාර ආස්තරයෙන් මේ මැද කෑල්ල කපලා අයින් කරනවා කියලා කියනවා. ඒ අයින් කරාට පස්සේ ඉතිරි වෙන මේ කොටස තියෙනවනේ. ඒ කියන්නේ ඩෝනට් එකක් වගේ වෙන්නේ මේක. ඒ කොටසේ වර්ගඵලය 27.5 වර්ග සෙන්ටිමීටර කියලා කියනවා. හරි. ඊට පස්සේ තියෙන r මගින් මේ දීලා තියෙන වර්ගජ සමීකරණය තෘප්ත වෙන බව පෙන්වන්න කියලා. හරි. ගාන ඇවිල්ලා තියෙන 3 වෙනි ගානට 2022 පේපර් එක. හරි. මම කපා ඉවත් කළ කොටසේ වර්ගඵලයට සමීකරණය ලියා ගන්න. කපා නැහැ. ඉවත් කළ පසු ඉතිරි කොටසට මම ලියන්නේ. හරි. පසු ඉතිරි වන කොටසේ වර්ගඵලය සමානයි විශාල ආස්තරයේ විශාල ආස්තරයේ වර්ගඵලයෙන් කුඩා ආස්තරයේ වර්ගඵලය අඩු කරපුවම මට එනවනේ ඉතිරි වෙන කොටසේ වර්ගඵලය අඩු කිරීම කුඩා ආස්තරයේ වර්ගඵලය. හරි. විශාල අපි දන්නවා වෘත්තයක වර්ගඵලය අපිට එන්නේ 5r වර්ගය. හරි. එතකොට මෙතන මම දිනනවා 5r එකේ වර්ගය. ඇයි මම මෙතනට එක දැම්මේ? මේකේ ආරය වෙනස් නිසා. හරිද? r එක සමානයි 2r ධන 3යි. හරි. r 2 කියලා මම ගන්නෙ මේ කුඩා ආස්තරයේ වර්ගඵලය. හරි. මම මෙතන නිකන් අංකණයක් විතරයි කරන්නේ. 5r වර්ග 5r එකේ 5r වල r එකේ වර්ගය ඍණ 5r දෙකේ වර්ගය. මෙහෙම දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? වෙන දේ තමයි 5r වර්ගය ඍණ 5r වර්ගය තමයි එන්නේ. එතකොට බිඳුව වෙලා. එහෙම අපි එහෙම ලිව්වොත් වැරදි. ඒක නිසා තමයි මම r1 කියලා ගත්තේ. මේ විශාල ආරේ වෘත්තයේ ආරය 2r ධන 3 r2 කියලා ගත්තේ කුඩා වෘත්තයේ ආරය. හරි. දැන් මම r1 වලට ආදේශ කරනවා. r1 කියලා කියන්නේ 2r ධන 3. ඒකේ සම්පූර්ණ වර්ගය. ඍණ 5r වල වර්ගය. හරි. 5. දැන් මම මේක ප්‍රසාරණය කරලා ලියා ගන්නවා. හරිද? මේ 2r වල වර්ගය තමයි මුලින්ම එන්නේ. 2r වල වර්ගය 4r වර්ගය. ඊට පස්සේ මේ තුනේම ගුණිතය ධන මේ තුනේම ගුණිතය මෙතන ලකුණ මේ තුනේම ගුණිතය 2 2r ගෙන් වැඩි කරොත් 4r 4r තුනෙන් වැඩි කරොත් 12r මෙතන ඍණ තිබ්බා මෙතනට ධන එන්නේ ධන තුනේ වර්ගය 9 ඍණ 5r වර්ගය. හරි. දැන් මේක සුළු කරගෙන යන්න. හරි. 5 ගෙන් මේ ඔක්කොම වැඩි කරගෙන යන්න ඕනේ. හරි. 4r වර්ගය 5 වලින් වැඩි කරොත් 4යි 5r වර්ගය. ධන 12r 5 ගෙන් වැඩි කරොත් 12යි 5r ධන 9යි 5 ඍණ 5r වර්ගය. අපිට මේකේ වර්ගඵලය දුන්නා 27යි කියලා.
එක දාගන්න අතකොල. හරි. 27යි 27යි 27යි. දැන් 4යි 5r වර්ගයෙන් 5r වර්ගය අඩු වුණාම ලොකු එකෙන් පොඩි එකට අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න ඕනේ. 3යි 5r වර්ගය. ධන 12යි 5r ධන 9යි 5. හරි. දැන් මට පුළුවන් මෙතනින් 3ක් එළියට ගන්න. 3ක් එළියට ගත්තාම 5r වර්ගයේ තියෙන තැනින් 3ක් එළියට ගියාම 3යි 5r වර්ගයේ තියෙන තැනින් 3ක් එළියට ගියාම 5r වර්ගය ඉතුරුයි ධන 12යි 5r වලින් මට 3යි 5 කියන එකම එළියට ගන්න පුළුවන්. හරි. පොදු පදයක් විදිහට 3යි 5 කියන එකම එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන ඉතුරු වෙනවා 3යි 5r වර්ගයේ තියෙන තැනින් 3යි 5 එළියට ආවම r වර්ගය ඉතුරුයි. ධන මෙතන මට දීලා දෙන්නේ 27යි 5 ආ. හරි. මෙතන 27යි 5. r වර්ගය. හරිද? 12යි 5r තියෙන තැනින් 3යි 5 එළියට આવොත් එහෙම කීයද? 4යි r. ධන 9යි 5 තියෙන තැනින් 3යි 5 9යි 5 3යි 5 කින් බෙදුනහම 3යි. හරි. හරි. දැන් මට දෙපැත්තම 3යි 5 කින් බෙදන්න පුළුවන්. හරි. 27යි 5 බෙදීම 3යි 5 3යි 5 බෙදීම 3යි 5 වතාවක් r වර්ගයේ ධන 4යි r ධන 3. හරි. දැන් මේ 3යි 5ට මේ 3යි 5 කැපිලා යනවා. මේ 5ට මේ 5 කැපිලා යනවා. හරි. 27 3ෙන් බෙදුනොත් එහෙම උත්තරේ 9යි. 9 සමානයි r වර්ගයේ ධන 4යි r ධන 3. හරි. දැන් මම මේ 9 මේ පැත්තට ගෙනියනවා. එතකොට මෙතන බිඳුවයි r වර්ගය ධන 4යි r ධන 3 මේ ධන 9 එහා පැත්තට ගියාම ඍණ 9ක් වෙනවා. දැන් මට මේ සමීකරණය ලියන්න පුළුවන් බිඳුව සමානයි r වර්ගය ධන 4යි r. හරි. ධන 3 ඍණ 9 තියෙන. එතකොට ලොකු සංඛ්‍යාවෙන් පොඩි ලකුණු සමානයි. ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරලා ලොකු සංඛ්‍යාව ලකුණ දාන්න. 9න් 3ක් ගියාම 6යි. ලොකු සංඛ්‍යාවේ ලකුණ ඍණ. ඒක නිසා ඍණ 6යි. හරි. එතකොට මට එනවා මම මේ විදිහට අරගෙන ලියන්න ඉන්න නිසා දෙපැත්ත මාරු කරලා ලියනවා 4යි r ඍණ 6 සමානයි 2. හරි. අපි ඕක හොයාගත්තා. හරි. තෘප්ත වෙනවා කියලා පෙන්නනවා දැන්. හරි. ඊට පස්සේ ඒක විසඳලා මේ වර්ගිත සමීකරණය විසඳලා අපිට කියනවා r වල අගේ ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න කියලා. හරි. හරි. අපි හොයමු. අනිවාර්යෙන්ම මේකේ මෙන්න මේක විදාන්න ඕනේ. r1 කියලා කියන්නේ ලොකු අරය. හරි. විශාල අරය. ඊට පස්සේ r2 කියලා කියන්නේ මම මේක මේ පැත්තේ ලියපුවා. ලියන්න හේතුව අපි ඒක දාලා පෙන්නන්න ඕනේ. නැත්තම් ඒ බලන එක දන්නේ නැහැ මොකක්ද ඒ කියලා. හරි. මේ විදිහටම කරන්න ඕනේ නැත්තම් ගාන වැරදි. ඊට පස්සේ මේක මහා ගන්නවා. හරි. ඊට පස්සේ ගානේ මට කියන්නේ මට දැන් වර්ග සමීකරණය ආවා. මම සූත්‍රය භාවිතයෙන් ගාන හදනවා. මට ක්‍රමයක් කියලා නැහැ හදන්න. මට ලේසි සූත්‍රය භාවිතා කරලා හදන විදිහ. ඒක නිසා මම සූත්‍රය භාවිතා කරලා හදනවා. මේකේ a වලාගේ 1යි. හරි. b වලාගේ 4යි. c වලාගේ ඍණ 6යි. හරිනේ. එතකොට දැන් මම හොයන්නේ x නෙමෙයි මම හොයන්නේ r. හරි. එතකොට සූත්‍රය දාන්න ඕනේ r කියලා. මොකද අපි r වල මූල තමයි හොයන්නේ. හරි. එතකොට r තමයි අපි සමීකරණය ලියන්නේ. r සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි. හරි. මෙතන ඍණ b කියලා කියන්නේ ඍණ b කියලා කියන්නේ 4යි. ධන හෝ ඍණ b කියලා කියන්නේ 4යි. 4 වර්ගය ඍණ 4 වතාවක් a කියලා කියන්නේ 1යි. c කියලා කියන්නේ ඍණ 6යි. බෙදීම 2 වැඩි කිරීම 1. ඍණ 4 ධන හෝ ඍණ
B වර්ගයේ 4 වර්ගයේ 16යි ඍණ දාන්න වෙනස් වෙන වැඩි හරි ඍණ 4 එකකින් වැඩි කරොත් ඍණ 4යි ඍණ වැඩි කරොත් දාන 4 6න් වැඩි කරොත් 24යි බෙදීම 2 දැන් දැනනවා ඍණ 4 ධන හෝ ඍණ මූල 16ට 24ක් එකතු කරොත් 40යි බෙදීම 2 16ට 24ක් එකතු කරොත් 40යි මූල 40යි ඊට පස්සේ මට මේ මූල 40 කියන එක ලියන්න පුළුවන් කොහොමද මූල 40 කියන එක මට ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 10 4 කියන එක මට ලියන්න පුළුවන් මේක මට ලියන්න පුළුවන් මෙහෙම 4 වැඩි කිරීම මූල 10 කියලා හරි එතකොට මම ඒක එහෙම ලියා ගන්න. ඍණ 4 ධන හෝ ඍණ 4 වැඩි කිරීම 10. බෙදීම 2. හරි ඊට පස්සේ ඍණ 4 ධන හෝ ඍණ මූල 4 වර්ගමූල 4 කියලා කියන්නේ උත්තරේ 2යි 2යි මූල 10 බෙදීම 2. දැන් මට මේ ඔක්කොම දෙකෙන් බෙදන්න පුළුවන්. ඍණ 4 දෙකෙන් බෙදුවාම ඍණ 2යි ධන හෝ ඍණ 2යි මූල 10 දෙකෙන් බෙදුවාම මූල 10යි. ආට මට ආවා ඍණ 2 ධන හෝ ඍණ මූල 10කි. හරි. ඊට පස්සේ මම ධන වෙනකොට උත්තරයක් ලියනවා ඍණ වෙනකොට උත්තරයක් මේ මෙතන ධන වෙනකොට ඍණ වෙනකොට සලකලා මම ආට උත්තර දෙකක් ගන්නවා. හරි. ධන වන විට හරිද ඍණ වන විට හරි ධන වෙනකොට මෙන්න ලියනවා r සමානයි ඍණ 2 ධන හෝ ඍණ මූල 10 හරි ධන මූල 10 ඍණ 2 හරි මූල 10ට මට ගන්න කිව්වේ 3.16 දැන් ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරනවා මොකද ලකුණු අසමානයි. එතකොට 3.16න් දෙකක් අඩු කරොත් එහෙම උත්තරේ 1.16යි. ලොකු සංඛ්‍යාවේ ලකුණ දාන ඒක නිසා මම ඔහොම දිනන මේක දිගක් නිසා සෙන්ටිමීටර. හරිද? ඊට පස්සේ මෙතන එන්නේ ඍණ වෙනකොට. හරි. ඍණ 2 ඍණ මූල 10. ඍණ 2 ඍණ මූල 10ට බෙද දෙනවා 3.16යි. එතකොට මෙතන ඍණ 2 ඍණ 3.16. මේ වගේ තැනකදී ලකුණු සමානයි. එතකොට ලකුණ දාලා මේ දෙක එකතු කරන්න දෙන්නේ 2යි 3.16 එකතු කරොත් එහෙනම් 5.16 සෙන්ටිමීටර. හරි. අපි දන්නවා අපිට තේරෙනවා මෙන්න මේක ගැලපෙන්නේ නැහැ කියලා. හරිද? එම නිසා දිගක් අර අපි ලියන වචනේ. හරි වාක්‍ය. ඍණ විය නොහැකි බැවින් ආරය සඳහා ආර සමානයි ඍණ 2 ඍණ මූල 10 නොගැලපේ. හරිද? එම නිසා ආර සමානයි 1.16යි සෙන්ටිමීටර වේ. හරිද? වේ. ඊට පස්සේ ඒ පළමු දශම ස්ථානයට පළවෙනි දශම ස්ථානයට නහයන් අහන්න දශම ස්ථානයට 1.16 කියන්නේ 2යි. හරි 1.16 කියන එක මට ලියන්න පුළුවන් 1.2යි කියලා. හරිද? හේතුව අපි දැන් මෙතන 1.16 නේ තියෙන්නේ. හරි 6 කියන සංඛ්‍යාව 5ට වඩා විශාලයි. ඒක නිසා මට මේ 1.6 කියන එක මට ලියන්න පුළුවන් 1.2යි කියලා. හරි ඕක තමයි උත්තරේ. හරි අපි 2023 ගාන බලමු. ඊට පස්සේ 2024 ගානයි 2025 ගානයි ඕ ලෙවල් ලං වෙලා අපි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි කතා කරන්නේ. එතකොට මම කලිනුත් කියලා තියෙනවා අනිත් ගණන් වලදී ගණන් සෙට් එක මම හදාද්දි මම කියනවා 2024 ගාන 25 ගාන ෆුල් පේර් එක විදිහට තමයි කරන්නේ. මොකද එතකොට ඒකට අක් ගාලා ඔළුවට යනවා පේපරේ අපි එහෙම කරන්නේ. හරි. හරි. එහෙනම් අපි 23
3 ගානේ ඊට පස්සේ හම්බ වෙනවා.